සුදවසක් යන්න වලට නංගිලවල්ල කීප දෙනෙක්ම අහ ප්‍රශ්නයක් තමයි අයියට ලංකා ලේෂන් එක ජපන් ලයිෂන් එක ගන්නට කොහොමද ලයිෂන් එක ගන්න මේ ගැන විස්තරයක් කරන්න පුළුවන් මෙහෙම කියලා කීප දෙනෙක් මම හොයකට උත්තරයක් විදිහට මං හිතුවා ජපන් ලයිෂන් එක ගන්න විදිය ගැන වීඩියෝයක් කරන්න ඕනේ කියලා. අද මම මේ වීඩියෝ එකෙන් ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell sign එක ඔබලා තියාගන්න. එතකොට වීඩියෝ දැම්ම ගමන් බලා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඊට අමතරව මගේ Facebook page එක සහ Instagram page එක follow කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ තවත් වෙලා නගෙන intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එක බලන්න යමු. ජපන් ලයිසන් එක ලබා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගයිමෙන් කිරිකය. ඒ කියන්නේ ලංකාවේ ලයිසන් එක තියෙන කෙනෙක්ට පුළුවන් ජපන් ලයිසන් එකකට මාරු වෙන්න. හැබැයි මේක කරන්න පුළුවන් ඔයාලගේ ලංකාවේ ලයිසන් එක මාස 3කට වඩා පරණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ලංකාවේ ලයිසන් එක අරගෙන මාස 3ක් ලංකාවේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ ජපන් ලයිසන් එකකට මාරු වෙන්න. හැබැයි ගොඩක් දෙන්න තියෙන ප්‍රශ්න තමයි ලංකාවේ ලයිසන් එකක් නැහැ. හැබැයි එයාලට ඕනේ ජපන් ලයිසන් එක ගන්න. එහෙනම් එයාලට කරන්න වෙන්නේ මේ දෙවෙනි ක්‍රමයට. ඒ කියන්නේ ජපානයේ ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහිල්ලා තමයි එයාලට ජපන් ලයිසන් එක ලබා ගන්න වෙන්නේ. හැබැයි මේ විදිහට ඩ්‍රයිවිං ස්කූල් එකට යන කෙනෙක්ට ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. හේතුව තමයි ජපාන් ඩ්‍රයිවිං ස්කූල් ගොඩක් තියෙනවා. හැබැයි ගොඩක් ඩ්‍රයිවිං ස්කූල් වල 90ක වගේම තියෙන්නේ තනිකරම ජපන් භාෂාවෙන්. ඒ කියන්නේ හරියට ජපන් භාෂාව බැරි කෙනෙක්ට ටිකක් අමාරුයි මේ ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහිල්ලා පාස් වෙන්න. ඒ කියන්නේ එක්සෑම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලියන ලිඛිත පරීක්ෂණ දෙකක් තියෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිකල් ටෙස්ට් දෙකක් තියෙනවා. මේ දෙවෙනි ක්‍රමය යටතේ ලයිසන් එක ලබා ගන්නට. ඊට අමතරව බොහොම සුළු ඩ්‍රයිවිං ස්කූල් කීපයක තියෙනවා. සිංහල භාෂාවෙන් සේවය ලබා ගන්න පුළුවන් ඩ්‍රයිවිං ස්කූල් කීපයකුත් තියෙනවා. හරි. ඔයාලා මේ විදිහට ඩ්‍රයිවිං ස්කූල් එකට ඇතුළත් වෙනවා කියන්නකෝ. ඇතුළත් වුණාට පස්සේ ඔයාලට පල්ලෙනව තියෙනවා ගොජුමන් දක්කෂිකෙන් එක. ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්න 50 ලිඛිත පරීක්ෂණයක් තියෙනවා මුලින්ම. ඒකයි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුගේ තියෙනවා. ඒ දෙක පාස් වුණාට පස්සේ තමයි ඔයාලට කයිමින්කෝ එක හම්බෙන්නේ. කයිමින්කෝ කියන්නේ ලර්නින් පර්මිට් එක හම්බෙන්නේ. ඔයාලා මේ ගොජුමන් දක්කෂිකෙන් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කලින් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ එක්සෑම් එකට ඩේට් එකක් ලබා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ එක්සෑම් එක ලියන්න යන්න ඕනේ ඔයාලට අයිති මෙන්කියෝ සෙන්ටර් එකට. උදාහරණයක් විදිහට ඔයා සයිතම ඉන්න කෙනෙක් නම් ඔයා යන්න ඕනේ කෝනිසු මෙන්කියෝ සෙන්ටර් එකට. ඒ වගේ ඔයාලට අයිති මෙන්කියෝ සෙන්ටර් එකේ තමයි මේ එක්සෑම් එක තියෙන්නේ. මේ ඔන්ලයින් එකක් දාලා එහෙම නැත්නම් අපොයින්ට්මන්ට් එකක් දාලා එක්සෑම් එක ගියාට පස්සේ ඔයාලට ප්‍රශ්න 50 එක්සෑම් එකක් තියෙනවා. මේක ඔයාලට මේ එක්සෑම් එක සිංහල භාෂාවෙන් ලියන්නත් පුළුවන් නැත්නම් ජපන් භාෂාවෙන් ලියන්නත් පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නත් පුළුවන්. ඒක ඔයාලට ලේසි විදියකට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ එක්සෑම් එක පාස් වෙන්න නම් ඔයාලා මේ ප්‍රශ්න 50 ප්‍රශ්න 45කට නියමිත පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ එක්සෑම් එක ලියුවාට පස්සේ පැයකට දෙකකට පස්සේ රිසල්ට් එක එනවා. රිසල්ට් එක ආවට පස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට ඔයාලට කරිමෙන්කියෝ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට ඔයාලට කෝසස් 3ක් තියෙනවා. A කෝස් එක තියෙනවා, B කෝස් එක තියෙනවා, C කෝස් එක තියෙනවා. මේ කෝස් තුනෙන් එකක් රැන්ඩම් තමයි එදාට තීරණය වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි කෝස් එක අපි දන්නේ නැහැ ඒ දවස් වෙනකන් දන්නේ හම්බෙන කෝස් එක මොකක්ද කියලා. එදා ඒ දවසේ කෝස් එක B නම් එදා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට මුහුණ දෙන්න හැමෝටම හම්බෙන්නේ B කෝස් එක. ඊට පස්සේ ඔයාලා B කෝස් එක හරි ඔයාලට හම්බෙච්ච කෝස් එක පාස් වුණාට පස්සේ තමයි ඔයාලට කරිමෙන්ක එක හම්බෙන්නේ. ඔයාලා මේකෙදි මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී ඔයාලට ඔයාලා ඩ්‍රයිවිං කරද්දී ඔයාලගේ එහා පැත්තේ සීට් එකේ ඉන්නේ පොලිස් ඔෆිස් කෙනෙක්. එයා තමයි ඔයාලට ඔයාලගේ මේක චෙක් කරන්නේ. ඊට පස්සේ ඔයාලා පාස් වුණාට පස්සේ ඒ දාම ඔයාලට කරිමෙන්ක එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කරිමෙන්ක එක කියන්නේ ලංකාවේ ලර්නින් පර්මිට් එක වගේ. ඊට පස්සේ ඔයාලට පාරේ පුහුණුවීමේ හැකියාව තියෙනවා ලයිසන් තියෙන කෙනෙක් එක්කලා. ඊට පස්සේ ඔයාලට තියෙනවා හොන්මෙන් හැකුමන් ටෙස්ට් එක. ඒ කියන්නේ ඔරිජිනල් ලයිසන් එක ලබා ගන්න ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න 100 ලිඛිත පරීක්ෂණය. මේකට මේ පරීක්ෂණයේදී
ඔයාලට ප්‍රශ්න 100න් ප්‍රශ්න 90කට නිවැරදි පිළිතුර ලබා දෙන්න. කියන්නේ ප්‍රශ්න මේ ප්‍රශ්න වලින් හරියට ලකුණු 90ක් ලබා ගන්න ඕනේ එක්සෑම් එක පාස් වෙන්න. මේක පාස් වුණාට පස්සේ මේ එක්සෑම් එකත් ඔයාලට මේ ප්‍රශ්න සෙට්ටම ඔයාලට හම්බෙන්නේ විනාඩි 50යි. විනාඩි 50න් තමයි මේක ලියන්න ඕනේ. මේ එක්සෑම් එකත් ඔයාලට සිංහල භාෂාවෙන්, ජපන් භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් ලියීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට අන්තිමටම තියෙනවා රෝජෝ චිකන් එක. මේකේ ඔයාලට සාමාන්‍ය පාරේ තමයි ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. මේක මට මතක විදිහට කෝසස් තියෙනවා A ඉඳන් S වලට වගේ යනකම් මට මතක විදිහට කෝසස් ගොඩාක් තියෙනවා. ඒ වෙලේ එක එක්කෙනාට රැන්ඩම් තමයි හම්බෙන්නේ කෝස් එක මොකද්ද කියලා. ඊට අමතරව පාකින් එක තියෙනවා. පාකින් ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඔයාලට හම්බෙච්ච කෝස් එක අනුව ඔයාලට ඒ කෝස් එක හම්බෙනවා ඒකට අදාළව එක පාකින් එකක් තියෙනවා. ඔයාලට K කෝස් එකක හම්බුනොත් ඒකට අදාළව වෙනම පාකින් එකක් තියෙනවා. ඒ වගේ ඔයාලට හම්බෙන කෝස් එක අනුව ඔයාලට කරන්න තියෙන පාකින් එක වෙනස් වෙනවා. ඔයාලා මුලින්ම පාරිපද්න එක්සෑම් එක පාස් වුණාට පස්සේ පාස් වුණොත් විතරයි පාකින් එක ගහන්න හම්බෙන්නේ. ඔයාලා නිකන් හරි පාරිපද්න එක්සෑම් එක ෆේල් නම් ඔයාලට පාකින් එක හම්බෙන්නේ නැහැ. එතනින්ම එක්සෑම් එක ඉවර වෙලා ඔයාලට ඔයාලගේ මොකක් හරි වැරදිච්ච එක පොයින්ට් එකක් ඔයාලට පොලිස් ඔෆිසරෙන් කියනවා ඔයාගේ මේ වැරද්ද තමයි ඔයාගේ ගොඩක්ම තිබ්බේ. ඒකින්ද ඒක හදාගන්න කියලා එයාලා එක පොයින්ට් එකක් කියලා දෙනවා. පාස් ෆේල් වුණා. පාස් නම් එයාලා පාස් මේ ඔයාලට අද ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා කියන ඊට පස්සේ ඔයාලට පැය දෙකකින් 3කින් වගේ ඔයාලට ජපාන් ලයිසන් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා මේ විදිහට ඒ කියන්නේ ඩ්‍රයිවිං ස්කූල් එකට සාමාන්‍යයෙන් ගිහිල්ලා ලයිසන් එක ලබා ගන්න නම් ලබා ගද්දී ඔයාලා සාමාන්‍යයෙන් කොල්ල 30ට වඩා සාමාන්‍යයෙන් ගොඩක් ජපාන් ඩ්‍රයිවිං ස්කූල් වල සාමාන්‍යයෙන් කොල්ල 30ට වඩා අය කරනවා ජපාන් ලයිසන් එක ලබා ගද්දී යාලා ඩ්‍රයිවිං ස්කූල් එකේ ෆී එක විදිහට. ඒක නිසා ටිකක් ලොකු ගාණක් වැය වෙනවා. සමහර ඩ්‍රයිවිං ස්කූල් වල මේක බුන්කොත්සි කියන්නේ කොටස් වශයෙන් ගෙවීමේ අවස්ථාව ලබා දෙනවා. සමහර ඩ්‍රයිවිං ස්කූල් වල ඔයාලා ඇතුළත් වෙද්දිම එකපාර ඔයාලගේ මේ මුළු ෆී එකම ලබා ගන්නවා. ඒක නිසා ඔයාලා ඩ්‍රයිවිං ස්කූල් එකට ඇතුළත් වෙන්න කලින් ඒ දේවල් ගැන හොයලා බලලා ඇතුළත් වෙන්න. ඊට පස්සේ ඔයාලා ලයිසන් එක හම්බුනාට පස්සේ ඔයාලට අවුරුද්දක් යනකම් ට්‍රේනින් පීරියඩ් එකක් වගේ තමයි තියෙන්නේ. ඒ අවුරුද්දේ ඔයාලට මෙහි තියෙනවා ස්ටික් එකක්. ඒක ඔයාලගේ වාහනේ අලවන්න ඕනේ. අලවලා තමයි ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හරියටම අවුරුද්දක් යනකම් වාහනේ ස්ටිකරේ අලවලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ ස්ටිකරේ ගලවලා ඔයාලට වාහනේ පැදීමේ හැකියාව තියෙනවා. ඒකේ හේතුව තමයි ඔයාලා ආධුනික රියදුරෙක් කියලා අනිත් අයට අගවන්න තමයි ඒ ස්ටික් එක අලවන්නේ. ඒක අනිවාර්යෙන් අලවන්න ඕනේ. ඒක අලවන්න නැතුව ඔයාලා නිකන් හරි අහු වුණොත් ඔයාලට දඩ මුදලක් වගේ දඩ මුදලකට වගේ මුණ දෙන්න වෙයි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. එනේ යාළුවනේ මම හිතන අද වීඩියෝ එකෙන් ඔයාලට මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගැන දැනුවක් ලැබෙන්නේ නැති කියලා මීට අමතරව ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. එහෙම නැත්නම් Facebook page එකට හෝ Instagram page එකට යොමු කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට මම සම් කරනවා. ඔයාලට සුබ දවසක්.